දෙවන විමලදරම්සූර රජතුමාට හිටියා යකඩදෝලිය කුමාරිකාවක්. ඇය තමයි මුතුකුඩේ කුමාරිහාමිය. දෙවන විමලදරම්සූර රජතුමාටයි මුතුකුඩේ කුමාරිහාමියටයි දාව උපන් දරුවා තමයි නරේන්ද්‍රසිංහ රජතුමා. ඉතින් නරේන්ද්‍රසිංහ රජතුමාටත් දේවියටත් සිදුවිච්ච අකටයුතුකම් වලින් දේවියයි කුමාරයයි බේරගන්න මෙන්න මේ කුරුකෝගම පොත්ගල්ගොඩ කඩතුවා ගල්ලෙනේ සඳවන්න රජතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් අද අපි ගවේෂණය කරන්නේ අන්න ඒ ගල් ගුහාවේ ඉතිහාසය හොයාගෙන. ඔන්න ඉතින් අපි හීල්ලොය ගම මැදින් මහා කැලේ ඇතුළට යන්න තියෙන පාරේ තමයි මේ යන්නේ. මේ ගමන නම් හරිම අමාරුයි. සාමාන්‍යයෙන් කිලෝමීටරයකට ආසන්න කිලෝමීටරයක් වගේ කැලේ මැදින් මෙන්න මේ වගේ අඩිපාර දිගේ යන්න තියෙනවා. කූණ්ඩැල්ල එහෙමනම් හොද්දටම පිළිලා මේ වෙනකොට. ඉතින් ලේසි උනේ නෑ ගමන යන්න. ඉතින් අපි කොහොම හරි යනවා මෙතෙන්ට. ගිහිල්ලා ඔබට මේ කඩතුරා ගල්ලෙන පෙන්නනවා. පළවෙනි විමලධර්මසූර රජතුමාගේ සහ කුසුමාසන දේවියගේ විවාහයෙන් අලුත් රජ පරම්පරාවක් උඩරට රාජධානිය ඇති වෙනවා. ඒකෙන් අලුතෙන් බිහිවිච්ච රජ පරම්පරාවේ කට්ටිය තමයි සෙනරත් රජතුමායි දෙවන රාජසිංහ රජු දෙවන විමලධර්මසූර රජතුමා සහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුරුවෝ. ඉතින් දැන් අපි මේ යන කඩතුරා ගල්ලෙනට අදාළ සිද්ධිය නිර්මාණය වෙන්නේ ඔය දෙවන විමලධර්මසූර රජතුමා විවාහ කරගත්ත නැත්තම් නායකර වංශික අයට මුල් කාලේ දරුවෝ හිටියේ නෑ කියලා කියනවා. ඉතින් නමුත් රජතුමාගේ අන්තක්පුරයේ කාන්තාවක් හිටියලු මේ යකඩදෝලිය වත්තේගම මුතුකුඩේ වලව්වේ මුතුකුඩ කුමාරිහාමි කියලා කුමාරිකාවක්. ඉතින් නායකර වංශික අය ගැබ් ගැනීම නැති වෙලා තියෙන අතරතුර යකඩදෝලිය කුමාරියගේ කුසේ දෙවන විමලධර්මසූර රජුට දාව කුමරෙකු උපන්නා කියන පුවත නිසා නායකර වංශික අය තරහින් හිටියලු. ඒකටම උදව් කරපු අපේ ඇමතිවරුත් ටික දෙනෙක් හිටියලු. ඉතින් මේක දැනගත්ත රජතුමා මේ යකඩදෝලියේ මුතුකුඩ කුමාරීට ආරක්ෂාව සඳහා ඒ කුමාරිකාව මෙන්න මේ ගල් ගුහාවට එවලා තියෙනවා කියලා අපිට තොරතුරු ටිකක් හොයාගන්න ලැබුණා. ආන් ඔතනින් තමයි අපේ කතාවේ රජ කෙනෙක් මේ ගල්ලෙනට සම්බන්ධ වෙන්නේ. මෙන්න මෙතනින් දැන් අපි ඉන්නේ මේ කඩතුරා ගල්ලෙන ළඟ. ඉතින් මෙතන 1000කට විතර හැංගිලා ඉන්න පුළුවන් තරම් දැවැන්ත ගල්ලෙනක් කිව්වොත් නිවැරදි. ඒ වගේම මෙන්න මේ වගේ පටු මාර්ගයකින් තමයි අපිට එන්න තියෙන්නේ මෙතනින් මෙහෙම මෙතන පල්ලෙහා මීටර් 500කට විතර ඈතින් අපේ වාහනේ නවත්තලා තමයි අපි මෙතෙන්ට ආවේ. එතකොට මෙන්න අතීතයේ දාපු ගල් පඩිපෙල් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන ගල් පාලමක් තියෙනවා. පේනවනේ. ලස්සන ගල් පාලමක්, ගල් බෝක්කු දෙකක් සහිතව තමයි මෙතන තියෙන්නේ. ඉතින් එතකොට මේකේ තමයි රජතුමා සංගවිලා හිටියා කියලා තොරතුරු සඳහන් වෙන්නේ. මේ ගල්ලෙනට වතුර නම් අඩුපාඩුවක් තිබිලා නැහැ. හේතුව පේනවනේ හැම කාලෙකම හොඳට වතුර තියෙන දිය පහරක් මෙතන තියෙනවා. ඒ වගේම අපිට පේනවා ඇති කටාරම කොටලා තියෙනවා
ගුහාව ඇතුළට වතුර එන්නේ නැති වෙන්න අපි තව ටිකක් මෙහෙට ගිහිල්ලා බලමු. කූඩැල්ලක් ඉන්නවා. පේනවනේ. කූඩැල්ලක් ඉන්නවා ඕනි තරම්. මෙතෙන් දෙනකොට ඉතින් හරි අපහසු ගමනක් මේ තියෙන්නේ. ඒ පොඩි දියපහරක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ දැවැන්ත ගල් පර්වතයෙන් කැඩිලා ආපු කොටසක් තමයි මේක. එතකොට මෙතනිනුත් ඇතුළට යන්න පාරක් තියෙනවා. ඔබට පේනවද මෙන්න මෙතන මෙතන හරියටම පිළිවෙලට ගල් දාලා වහලා තියෙන බවක් පේනවා. ඒ කියන්නේ මෙතනින් ඇතුළට යන්න පුළුවන්කම අතීතයේ තිබිලා තියෙනවා. එතන හොඳට බදාම දාලා වහපු බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. තව කිට්ටුවට ගිහිල්ලා බලමු. පේනවා හැඩතම ගල් දාලා වහපු බවක් පේන්න තියෙනවා. ඒ වගේම අන්න දැන් ගුහාව ඇතුළේ ඉඳන් එළිය පේන විදිහ ඊළඟට ඔය යකඩ දෝලිය කුමාරිකාවගේ පුතා දෙවන ඉමලදරන රජතුමා විසින් රහසිගතව කුරුකෝගම පොද්දල්ගොඩ කඩතුවා එතන තියෙන කඩතුරා කියලා නෙමෙයි. එතන තියෙන කඩතුවා ගල්ලේනේ සංගවන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේ ගල් ගුහාවේ දැන් මේ අපි ඉන්න තැන ඊටාම දර්ශනීය ප්‍රදේශයක්. ඉතින් කුරුකෝගම දිය ඇලි ජලධාරා ඒ වගේම ගල් වලින් හදපු යම් යම් ජල පොකුණු වගේ දේවල් මේ ස්ථානයේ මේ ප්‍රදේශයේ නිරන්තරයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පොද්දල්ගොඩ කන්ද පිහිටි කඩතුරා ගල්ලෙන තුලින් අවට පරිසරය ඉතාමත්ම ලස්සනට බලා ගන්න පුළුවන්. ඊළඟට ඉතින් මේ තනින් තන ගල මුදුන විදලා තියෙනවා. අපිට තව චුට්ටකින් ඔබට පෙන්වන්න පුළුවන්. ඒ තමයි රාත්‍රියට ආලෝකය දෙන්න පහන් එල්ලලා තියෙන විදිහ. ඒකට අද වර්තමානයේ හොඳම සාධකය. ඒ කියන්නේ ඒ සිදුවීමත් එක්ක මේ ගල් ගුහාවේ නරේන්ද්‍රසිංහ රජතුමාගේ කුඩා කාලය ගෙවිලා තියෙනවා කියන එකට හොඳම සාධකය හැටියට අපිට මේක කියන්නට පුළුවන්. ඉතින් කොහොම හරි ගල් ගුහාවක් ආශ්‍රිතව දියඇලි තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ හිටපු ආරක්ෂකයන්ට සහ කුමරාට යකඩ දෝලීය මුතුකුඩ කුමාරිට කෑමට අවශ්‍ය කුඹුරු යායවල් මේ ස්ථානයේ තියෙනවා. එතකොට හේන් ගොවිතැනට අදාළ පසුබිම් මේ ස්ථානයේ තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වලින් ආඩ්‍ය ස්ථානයක් තමයි මේ අපි අද ඇවිල්ලා ඉන්න තැන. එතකොට මේ අපි යන්නේ දැන් ඒ ගල් ගුහාවේ තව ටිකක් ඇතුළට. ගොඩාක් යන්න තියෙන්නේ වඩගාගෙන. නමුත් මේ ස්ථානයේ එහෙම යන්න බෑ. සතා සර්පයා ගොඩක් ඉන්නවා. එතකොට දැන් මේ ගල් ගුහාව ඇතුලෙන් දියපාරක් එනවා වගේ ඔබට පේනවනේ. ඒක අතීතයේ තිබිලා තියෙනවා. මේ හරහා ගිහිල්ලාලු උමම් මාර්ගය විවෘත කරලා තියෙන්නේ. ඒ කියන්නේ සකස් කරගෙන තියෙන්නේ. ඒ උමම් මාර්ගයේ ගියපට පස්සේ
මේ කඳු පර්වතයේ එහා පැත්තේ තියෙන ස්ථානයකට යන්න පුළුවන් කියන එක මේ ගමේ අය අදටත් විශ්වාස කරනවා. ඒ වගේම ඒ උමන්දුර දෙපස කඳු මිටියාවත 3ක් තියෙනවලු. ඒ කඳු මිටියාවතේ හා කෙලිනාගල, නයින් කෙලිනාගල, ඩෙන්කුටු ගල වශයෙන් ගල් ස්ථාන 3ක් තියෙනවා. එතකොට ඔය ඩෙන්කුටු ගල කියන්නේ ඒ කාලේ ඉඳන් හේවිසි හඬ ඇහුණ ගලක් කියලා කියනවා. ඒ වගේම හාවුන් කෙලිනා ගලේ හාවෝ ගොඩාක් හිටියලු. ඒ වගේම මේ නයි කෙලිනා ගල කියන්නේ විශාල ප්‍රමාණයේ නාගයෝ නයි ඒ ස්ථානයේ හිටියා කියලා ජනප්‍රවාදේ මේ ප්‍රදේශයේ මිනිස්සු අදටත් ඒක කතා කරනවා. එතකොට මේ කුඩා කාලේ ඉඳලා කඩතුරා ගල්ලෙනේ හැදිච්ච මේ සෙල්ලම් කුමාරයා තමයි පස්සේ කාලෙදී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා බවට පත් වෙන්නේ. එතකොට අර කුඩා කාලේ ගමේ හැදිලා වැඩිච්ච නිසා කුරුකෝගම ගමත් එක්ක ඒ ගම්පියසත් එක්ක හොඳ කිට්ටු සම්බන්ධතාවයක් මේ කුමාරයාට තියෙන බව ඔන්න අපිට ඉතිහාසයේ තොරතුරු හම්බ වෙනවා. දෙවන විමලධර්ම රජතුමාගෙන් පස්සේ උඩරට රාජධානිය හිස් වෙනකොට විමලධර්ම රජතුමාගේ පුතා හැටියට ඒ වෙනකොට හිටපු නරේන්ද්‍රසිංහ රජතුමා 1707 වර්ෂයේ උඩරට රාජ්‍යයේ නරශ්‍රේෂ්ඨයා බවට පත් වුණා කියලා අපිට තොරතුරු හම්බ වුණා. එතකොට දැන් මේ ගල් ගුහාවේ ඔබට පේනවද මේ ඇතුලෙන් මේ ගලක් ඇතුලේ නැත්නම් මේ දැවැන්ත ගල් ගුහාවක් ඇතුලේ මේ වගේ ගල් හැදෙන්න විදිහක් නැහැනේ. මේක ගල් ලෙනක් විදිහට තිබුණා නම් ඒ කියන්නේ පස්සේ කාලෙදී මේ ගල් ගුහාවේ ඇතුල් කොටස හාරලා මේ ගල් පොළොව යටින් අරගෙන තියනවා කියලා සමහර අයගේ ජනප්‍රවාදයක් තියෙනවා. ඉතින් පස්සේ කාලෙදී යම් යම් පුද්ගලයෝ ඇවිල්ලා මේක මේව කරලා තියනවා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔතනින් ඇතුළට අපිට බඩ ගාගෙන යන්න පුළුවන් වුණා නම් මෙන්න මේ ස්ථානෙන් ඇතුළට අපිට මේකේ එහාට යන්න පුළුවන් ද ඔන්න ඉස්සරහ. ඉතින් ඊටාම අඳුරුයි. දැන් අපිට ආලෝකයේ තිබුණත් යන්න බෑ. මොකද කිව්වනේ අර නයි කෙලිනා ගල කියලා ගලක් තියෙනවා කියලා මේ ළඟපාතක. ඉතින් ඒකත් එක්ක සර්පයෝ එහෙම විශාල ප්‍රමාණයක් මේකේ ඇස්සේ දිවි මකුළු වගේ සත්තු විෂගෝර සර්පයෝ ඉතින් මේක ඇතුලේ ඉන්නවා. ඒ නිසා ඉන්න මිනිසු නම් කියන්නේ ඕක ඇතුළට යන්නේක තරම් හොඳ නැහැ කියලා. ඉතින් අපි යන්න පුළුවන් ප්‍රමාණය තමයි ඔය ගියේ. ඉතින් නරේන්ද්‍රසිංහ රජතුමා කුඩා කාලේ සැඟව සිටි මේ කඩතුරා ගල්ලෙන්නටම අදාළ තව ඊළඟ කතා පුවත තමයි සිංහල රජපෙළ නැත්තම් ලංකාවේ රජපෙළපතේ අන්තිම රජුරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු. ඔබ දන්නවනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු 1813 14 කියන කාලයන් තුල ඊටාම ක්‍රූර පාලකයෙක් බවට පත් වෙනවා. ඒකේ කෙලවර 1815 රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සුද්දු අල්ල ගන්නවා. ඒ අල්ල ගන්න තැන තමයි මැද මහනුවර බෝමුරේ උඩුපිටිය රාළගේ නිවසේදී. අපි එතෙන්ට ගියපු ගමනක වීඩියෝ එකක් මේකේ අන්තිමට ලින්ක් එක දාන්න. ඔන්න ඔබට කැමති නම් බලන්න පුළුවන්. තාම ලස්සන පරිසරයක අමුතු භූ පිහිටීමක තියෙන තැනක් ඒක. එතකොට ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ජනතාව විරුද්ධ වෙන බව දැනගත්ත දවසේ ඉඳලා සැලවී සිටීමටත් මෙන්න මේ ගල් ගුහාව පාවිච්චි කරා කියලා අපිට තොරතුරු හම්බ වුණා. එතකොට ටිකක් හරි අමුතු කාරණාවක්. එතකොට මේ ගල් ගුහාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සුද්දට බයේ සංගවිලා ඉඳලා තියෙනවා. බලන්නකො මේ ස්ථානේ අපිට හම්බ වෙච්ච මේ කැඩිච්ච තාච්චියක කොටසක් වගේ. හැබැයි මේක තාච්චි කොටසක් නෙමෙයි ගලක්. ස්වභාවිකව මේ ගල් පතුරු ගැලවිලා වැටෙනකොට ස්වභාවිකවම නිර්මාණය වෙච්ච එකක්. එතකොට දැන් ඔබට පේන්නේ නැද්ද මෙන්න මේ පස් එහෙම ඇතුල්ලේ ඉඳන් එළියට ඇදලා දැම්මා වගේ ස්වභාවයක්. ඉතින් අපිට තොරතුරු අහගන්න කෙනෙක් නැහැ මේකේ මොකද්ද සිද්ධිය කියන එක. ඉතින් මේක පස්සේ හැරුවාද නැත්තම් ඈත තියෙන වතුර පාරක්. හැබැයි මට මෙන්න මෙහෙම හිතෙනවා.
මේ වගේ දෙවන්ත පර්වතයක් යටින් උමගක් හරන්න විශාල හේතුවක් තියෙන්න ඕනිනේ. ඉතින් ඒ හේතුවත් එක්ක සීවිකරාසිංහ රජතුමා ආරක්ෂක හොඳ ප්‍රදේශයකුත් නිසා දියපාරක් ආපු මාර්ගයේ දිගේ ගිහිල්ලා මෙතන ගල් ගුහාව සකස් කරගත්තා උමම් මාර්ග සැදුවා කියලා සමහර අය කියනවා. දැන් ඔය සීවිකරාසිංහ රජතුමා මෙතන තමයි ඉන්නකොට මෙතනින් ඇතුළට යන්න පුළුවන් බඩගාගෙන යන්න පුළුවන් කොටසක් තිබුණා. ඊට පස්සේ එතනින් එහාට ඇවිදගෙන යන්න පුළුවන් තරමේ මාර්ගය ලොකුයිලු. ඊට පස්සේ තියනවලු පොකුණක්. ඔය පොකුණෙන්ලු රජතුමා තම එළියේ තියෙන දවස්වලට රජතුමා ඇතුළේදී පෑන් පහසු වීම සහ ඒ අවශ්‍ය කටයුතු කරගත්තේ. සමහර අය කියනවා ඒ පොකුණේ ඉඳන් යන්න පුළුවන්කම තිබුණලු මේ ළඟ තියෙනවා කළු දිය පොකුණ කියලා පොකුණක්. අන්න ඒ පොකුණු ආශ්‍රිතව ප්‍රදේශෙට මෙතනින් යන්න පුළුවන් වුණා කියලා සමහර අය කියනවා. සමහර අය කියනවා මෙතනදී එහෙම ගිහිල්ලා මීමුරේ පැත්තට යන්න පුළුවන්කමකුත් ඒ උමම් මාර්ගවල තිබුණා කියලා. ඉතින් කෝකද ඇත්ත නැත්ත කියන එක දන්නේ නැහැ. මම ඔය කිව්වේ මේ පැත්තේ මිනිස්සු සාමාන්‍යයෙන් විශ්වාස කරන අපිට අහන්නට ලැබුණු තොරතුරු කීපයක්. එතකොට කොහොම හරි ඇතුළේට පස් කඩාගෙන වැටලා තියෙනවා මේ දියපාරත් එක්ක. තව තියෙනවා මේ පාර වැහිලා තියෙනවා. පස්සේ කියන්නේ ඔය රජතුමන්ලා ඉන්න කලින් මේ ස්ථානයේ මේ රහතන් වහන්සේලා වැඩ හිටියා කියලත් මේ ගමේ අය විශ්වාස කරනවා. එතකොට මම අර මුලින් කිව්වනේ මේ පොත්දල්ගොඩ කියලා ගමක්. ඔබ දන්නවද ඒ නම හැදුනේ කොහොමද කියලා? පොත් දැල්ලූ ගොඩ. පොත් දැල්ලූ ගොඩ පොත්දල්ගොඩ වුණා කියලා තමයි කියන්නේ. එතකොට ඔය රාජාවලියේ පිටු අංක 256 තියෙනවා පොත් දල්ගොඩ කියලා. එතන පොත් කියලා කියන්නේ මම මේ කියපු පරණ වචනේ. අපි දැන් කියන්නේ පොත් දල්ගොඩ කියලා. හැබැයි අතීතේ පොත් දල්ගොඩ. එතකොට පොත කියන වචනේ තමයි ඉස්සරෝම කියවෙන්නේ. එතකොට සීවිකරාසිංහ රජතුමා සුද්දට අපේ හෙළ වෛද්‍ය ශාස්ත්‍රය, යంత్ర මන්ත්‍ර, ඒ වගේම බෙහෙත් වර්ග, වටිනා නිදන් වදුල් මේ වගේ දේවල් දැනගන්න සුද්ද දැනගෙන ගනී කියලා අන්තිමට මෙන්න මේ ප්‍රදේශයට ගෙනල්ලා ඔය පහළ මේ කඳු පර්වතෙන් එහා පැත්තේ තියෙන ගමට ගෙනල්ලා ඒ පොත් ටික ඔක්කොම දැල්ලුවලු, පුච්චවලු එක තැනක ගොඩ ගහලා. ඉතින් ඒක පොත් දැල්ලූ ගොඩ පොත්දල් ගොඩ වුණා කියලා අපිට තොරතුරු හම්බ වුණා. ඒකත් ටිකක් මේ පැත්තේ ප්‍රසිද්ධ කතාවක්. ඉතින් නම හැදෙන්න ඒ වගේ ඉතිහාස කතාවක් නිර්මාණය කඩතුරා ගල්ලෙන ඇතුලේ හැම තැනකම වගේ මෙන්න මේ වගේ කොකු දාන්න පුළුවන් විදියට ගල විදලා සකස් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ඇඟිල්ලක් මේකේ හරහා දාන්න පුළුවන්. එතකොට මේ වගේ මේ ගල්ලෙනේ හැම තැනකම වගේ ඒ වගේ ඒවා අතිරේ අපිට දැන් බලා ගන්න පුළුවන්. එතකොට මේවා අතීතයේ ආලෝකයේ සඳහා මොනවාද මේ ලාම්පු එල්ලපු බවක් නැත්නම් තිරරෙදි හරි ආරක්ෂක විවිධාන හරි එල්ලපු බවට හොඳ සාධකයක් තමයි මේක. එතකොට මේ වගේ තැන් කීපයක් මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මේ වගේ මේ වගේ තැන්වලත් මේ වගේ විදිහට කට්ට කපලා මොනවා හරි ආරක්ෂක විධිවිධාන යොදලා තිබුණ බවට අපිට හොඳට පැහැදිලිව සාධක බලා ගන්න පුළුවන්.
අද ඉතින් මෙහෙම තිබ්බට අතීතයේ අපේ රටේ ශ්‍රේෂ්ඨ නරපතියෙකුට ආරක්ෂාව සපයපු ගල් ගුහාවක් තමයි මේ තියෙන්නේ. පේනවනේ. මෙන්න මෙතන ඔබට පේනවා නම් මෙන්න මෙතන ගල් වැටියක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ ගල් එන තියෙනකොට ආරක්ෂාවට මෙන්න මේ හරියේ ගල් වැටක් පාවිච්චි කරලා සතුරන්ට එන්න බැරි වෙන්න මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් එන්නක් තියෙන්නේ අර දඹදෙනියේ ගල් උගුල නැත්තම් උගුල් ගල කියලා එකක් ඔබ අහලා තියෙනවා නම් අන්න ඒ වගේ පොඩි පටු මාර්ගයකින් තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඒතර මේ දෙපැත්තේ පටු මාර්ගයකට සකස් කරලා එතනින් පඩිපෙලෙන් මෙතෙන්ට ඇවිල්ලා ගල් ගුහාවට එන්න තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට තවත් ගල් පර්වතයක් මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන එක සමහරට මේ පර්වතයේම කොටසක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර තැන්වල කටාරම් දෙකක් කොටලා තියෙනවා. පේනවද ඔබට? මෙන්න මෙතන මෙතනින් එක කටාරමකුයි මෙතනින් තව කටාරමකුයි කටාරම් දෙකක් කොටලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මේ ගල් ගුහාවේ ඔබට පේනවද මේ කටාරමට යටින් මෙන්න මේ වගේ තැන් විදලා හරි ඒ කියන්නේ කොක්කක් දාන්න පුළුවන් විදිහට මෙන්න මේ ස්ථානවල විදලා තියෙනවා. අතීතේ මොනවාම හරි දෙයකට උගුලක් කටවන්නද මේ තියෙන්නේ. දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේක. මේ පේනවනේ. ඒත් ඒ වගේ තැන් කීපයක තියෙනවා. කොහොම නමුත් මේක හොඳ ආරක්ෂක බලකොටුවක් විදිහට හදලා තියෙන්න ඇති. මොකද රජතුමාට ආරක්ෂාව සැපෙන තැනක් ඉපයි රජතුමා ඉන්න. ඒ වගේම මෙන්න මෙතනින් වතුර ආපු පාරක් පිට බලා ගන්න පුළුවන්. නැත්තම් උමගක කොටසක් වෙන්නත් පුළුවන්. අපි අතුලට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ ඒ ගල් ගුහාව. ඒකේ
දකුණට පැත්තේ තමයි මේක තියෙන්නේ. වතුර ගිහිල්ලා හැදිච්ච එකක්ද නැත්තම් මොකක් හරි මානව ක්‍රියාකාරකමකින් හදපු එකක්ද එහෙමනම් හිතාගන්න බෑ අපිට. මෙතන ඉඳන් අඩි 15ක් විතර තව ඇතුළට යන්න පුළුවන්. එතකොට මේකේ මේ තිබිලා තියෙනවා අතීතයේ මෙතන ආරක්ෂක දැන් ගල් ගුහාව ඇතුළට තව කොටස් වලට කාමර වගේ අන්න එහෙම යන්න පුළුවන්කම තිබිලා තියෙනවා. මේ ඉන්නේ ඒ එක තැනක අපි. මෙතනින් තව ඇතුළට යන්න පුළුවන්. එතන ඉන්නවට නම් බඩ ගාගෙන තමයි යන්න වෙන්නේ. පේනවනේ ඔබට චූටි එළියක් පේනවාද ඔබට? මේ ගල් ගුහාවේ එළිය කොටස. එතකොට අපි ආපු කොටස තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනින් ඇතුළට යන්න පුළුවන්. තව අඩි 10ක් විතර අපිට මේ ගල්ලෙන ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ තමයි ඒ කඩතුරා ගල්ලෙන. අද අපේ ගවේෂණය සිද්ධ වුණේ මෙන්න මේ කඩතුරා ගල්ලෙනත් එක්ක. ඉතින් සීවික්‍රම රාජසිංහ රජතුමාට ඉංග්‍රීසීන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්න 1812 13 14 කියන කාලයන් වලදී සැඟවී සිටින්නට එතුමාට ආරක්ෂාව සපයපු තැනක් තමයි. එතකොට දැන් මෙතන ඉඳලා බලපුවම අපිට යන්න තියෙන නිසා එන්න තියෙන පටු මාර්ගයක්. ඒ වගේම වඩා භයානක මාර්ගයක් කරා තමයි එන්න තියෙන්නේ. ඒ නිසා සතුරන්ට ඉංග්‍රීසි හේවායින්ට ගොඩක් එකපාර මෙතෙන් එන්න බෑ. ඒකත් මෙතන තිබිච්ච ස්වභාවික ආරක්ෂක ක්‍රමවේදයක්. ඒ වගේම මේ කඳු තරණය කරගෙන එනකොට ඉහළ ඉඳලා පල්ලෙහාට ඒ සතුරන් මර්ධනය කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් පරිසරයක් මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම ගල් එනකොට පෙරලලා සම්පූර්ණයෙන් මාර්ගය වහලා දාන්න පුළුවන් පරිසරයක් මේ ස්ථානවල තියෙනවා. ඉතින් මේ ස්ථානයට අදාළ තව බොහෝ තොරතුරු තියෙනවා. ඉතින් ඔබ ඔන්න දන්නවා නම් තොරතුරක් අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ ඊළඟ වීඩියෝ එකට ඔයගොල්ලෝගේ අදහස අපිට ගොඩක් වටිනවා. එහෙමනම් ඉතින් අදට මේ කඩතුරා ගල්ලෙනින් අපි සමුගන්නවා. නැවත මේ ගමේම ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. ආයුෂ බොහෝ වේවා ඔබගේ.